ආයුබෝවන් බුද්ධ වර්ෂ 2568ක් වූ මැදින් මස දෙවන ඉරු දින කිව්ෂු ලංකා මහා විහාරයේ කිව්ෂු ලංකා දහම් පාසලේ බොදු දරු දැරියන් දෙවන වරට පවත්වන 2024 වර්ෂයට අදාළ වර්ෂ අවසාන ප්‍රසංගයේ ආරම්භයයි මේ. 今から九州ランカダンマスクールのコンサートを開始いたします。本日の司会を務めさせていただきます。九州ランカダンマスクールの上級クラスのマイナゲアヌディードラクナーです。よろしくお願いします。 ශ්‍රී ලංකා ජාතික ගීය සහ ජපන් ජාතික ගීය අපි මේ අවස්ථාවේ ගායනා කරන ලබනවා. プログラム1番スリランカと日本の国歌斉唱です。皆様ご起立ください。ආගමනුකූලව පන්සිල් සමාදන් වීම සඳහා මා ගෞරවපූර්වකව ආරාධනා කර සිටිනවා කිව්ෂු ලංකා මහා විහාරයේ විහාරාධිකාරය පූජ්‍ය ලුණුගම්වෙහෙරේ පදුමේසි ස්වාමීන් වහන්සේ. プログラム2番仏教的なお祈りです。スリランカでは活動を始める前に短い時間を取りお祈りを行いますのでご協力をお願いいたします。 පින්වත් හැමදෙනාම නමස්කාරය කියනු දෙවරක් පංචශීලයේ සමාදන් වීම සඳහා
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ សមាදිយាមិ អទិន្នាដានវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ ខាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ติสารเนนสัตติงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดต ඊළඟට අපගේ වැඩසටහන අංකය වන්නේ පිළිගැනීමේ කතාව. පැමිණ සිටින සියලු දෙනා පිළිගැනීමේ කතාව කරන ලෙසට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කිව්ෂු ලංකා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් මනෝෂා ගමගේ මහත්මියට සහ අමිල කාර්යවසම් මහතාට. プログラム4番歓迎の言葉です。九州ランカーダンマスクールガムゲマノシャ先生お願いいたします。通訳は九州ランカーダンマスクールのカーリーワサアミラ先生です。 සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. ගරුතර ස්වාමීන් වහන්සේගෙන්ද රැස්ව සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන්ද අවසරයි. අපි අද මේ රැස් වෙලා සිටින්නේ කිව්ෂු ලංකා මහා විහාර දහම් පාසලේ දෙවන වාර්ෂික ප්‍රසංගය සඳහායි. ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ කිව්ෂු ලංකා මහා විහාර දහම් පාසලේ පළවෙනි වාර්ෂික ප්‍රසංගය පවත්වන්නට යෙදුණා. මෙතන සිට බොහෝ දෙනෙක් එදිනත් සිටිය බව මට මතකයි. අපි මෙත හරියටම වසර දෙකකට පෙර ආතුව වගේ කිව්ෂු ලංකා මහා විහාර දහම් පාසල නව මුහුණුවරකින් ආරම්භ කරන්නට යෙදුණා. ඒකට විශේෂ වූ අරමුණු දෙකක් අපිට තිබුණා. එකක් තමයි ජපානයේ ජීවත් වෙන මව් රටින් ඉතා ඈත අපේ දරුවන්ට ලංකාවේ ජීවත් වුණා නම් ලැබෙන්නට තිබූ නමුත් දැන් ලැබෙන්නේ නැති සිංහල සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය එයාලගේ ජීවිතවලට කොහොමද ලබා දෙන්නේ කියන එක අපි කල්පනා කරලා දහම් පාසල තුලින් එය ලබා දීමට අපිට පුළුවන් කියලා හිතලා අපි කිව්ෂු ලංකා දහම් පාසල නව මුහුණුවරකින් ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් දහම් පාසල තුලින් අපි දහම් පාසලේ අධ්‍යාපන කටයුතු කරනවා. ඒ වගේම දහම් පාසලේ හැමදාම සමිතිය පවත්වනවා. ඒ දේවල් වලින් අපි විශ්වාස කරනවා අපේ දරුවෝ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ගේ කුසලතා ඔප්නංවන්න අවස්ථා අපි උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම අපි තවත් බොහෝ බාහිර ක්‍රියාකාරකම් දහම් පාසලට අනුයුක්තව කරන්නට යෙදුණා. මේ අවුරුදු දෙක පුරා. විශේෂයෙන්ම අපි කිව්ෂු ලංකා දහම් පාසල දරුවන් සහභාගී කරගෙන සිංහල අලුත් අවුරුද්දේ කෑම පිළියෙල කරන්නේ කොහොමද? අපි චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ කොහොමද? ඒ දේවල් අපේ දරුවන්ට එක්ක අපි ප්‍රායෝගිකව සිද්ධ කරලා ඒ දේවල් වල ආభాෂය ලබන්නට අපි අවස්ථාව සලසලා දුන්නා. ඒ වගේම
අපි වෙසක් උත්සවය වෙනුනොත් අපේ දහම් පාසලේ දරුවන්ට සහභාගී කරවලා කොහොමද දන්සලක් සහ දෙන්නේ, වෙසක් කූඩු හදන්නේ කොහොමද, වෙසක් තොරණක් කියන්නේ මොනවද, ඒ දේවල් වල අත්දැකීම ලබා ගන්නට අපි දහම් පාසලේ දරුවන්ට අවස්ථාව සලසලා දුන්නා. ඒ වගේම පොසොන් පොහොය දවසේ අපි සිල් වැඩසටහනක් ක්‍රියාත්මක කරලා දරුවන්ට සිල් ගන්නේ කොහොමද, ඒ දින දවස ගත කරන්න ඕනි කොහොමද, ඒ වගේ ගොඩක් අවස්ථා අපි අපේ දරුවන්ට ලබා දුන්නා. අපි විශ්වාස කරනවා අපේ දහම් පාසල තුළින් අපේ දරුවෝ යම් දෙයක් මේ වෙනකොට ලබාගෙන තියනවා කියලා. ඒ දකිද්දී ඇත්තටම අපිට නිහතමානී සතුටක් ලැබෙනවා. ඉතින් වැඩිදුර කතාවට යන්නේ නැතුව අද දවසේ අපේ වැඩසටහන නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමින් මෙහි පැමිණ සිටින සියලු දෙනාම පිළිගැනීම මගේ වගකීමක් ලෙස පැවරී තිබෙනවා. එම නිසා ප්‍රථමයෙන්ම මෙතනට අද සහභාගී වීමට නොහැකි වුණත් කියු ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති තෝරකොළයාගේ අසස හිමියන්ව සිහිපත් කරනවා. ඉන් අනතුර මෙහි වැඩමවා වදාළ කියු ශ්‍රී ලංකා මහා විහාර දහම් පාසලේ අනුශාසක ධූරය හොබවන ලුණුගම්පෙහෙරේ පදුමසිරි හිමියන්වත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ සඳහා සහභාගී වී සිටින ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට පවා පැමිණි හැමදාම නිරන්තරයෙන් අපිට ශක්තියක් වෙන අපේ සියලුම සම්භාවනීය අමුත්තන්වත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන මෙහි පැමිණි ජපන් ජාතික ඔබ සැමවත් ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම දහම් පාසලේ මොනවා හරි අංගයක් කරනකොට අපිට විශේෂයෙන්ම අපිට නිරන්තරයෙන් අපිට ශක්තියක් වෙන අපේ දෙමව්පියන්වත් ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ආදරණීය දරු දැරියන්වත් ඉතාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. වැඩසටහන නරඹන්න ආරාධනා කරමි. මේව කතාව ජපන් භාෂාවෙන් ඉදිරිපත් කිරීමට අමිල කාර්යවසම් ගුරු මහතාට ආරාධනා කරමි. මම නිහඬ වෙනවා. 皆さんこんにちは。本日は九州蘭華ダムスクールの第2回の文化発表会にご来場いただきまして誠にありがとうございます。ご存知の方も多いと思いますが、我々が三笠三丁目秋葉神社の隣にある九州蘭華マハビアルを書店に活動しています。で昨年に引き継ぎ今回本日は第2回の文化発表会を開催することになりました。この後発表する子どもたちですね、昨年、この松川の公民館でも数回イベントを開催しておりまして、昨年ですと松川の夏祭りも参加して参加いたしました。後ほど昨年度の活動のご紹介をさせていただくんですけれども、今日地元の方々もたくさんご参加いただきまして大変よろしく思っております。今日発表する子どもさんなんですけれども、このキースランカダムスクールをというのは月1回、スリランカの仏教とあと文化について勉強する、勉強会という、ことになっています。で、そちらで勉強するのはスリランカにルーツがある子どもたちなんですけれども、基本的には、ほとんどの子どもが、日本、生まれ育ち子どもであります。このように、こういうイベントを通じて、地元の子どもたち、また地域の皆様と、交流を深めながら、成長していただければ願っております。皆様これから子どもたち練習してたくさん練習してまいりましたが、最後までご発表を温かくと見回りして、応援していただけたと思います。短いですが開催の挨拶させていただきます。どうもありがとうございます。නමස්කාර කරමින් අපගේ ප්‍රසංගයේ ආරම්භක අංගයේ ලෙස සරස්වතී දේවිය වෙනුවෙන් පිදෙන පූජා උපහාරයයි මේ. නර්තනයෙන් පූජා උපහාර පුදන්නේ කියුෂු ලංකා දහම් පාසලේ දිනුලි, මෙතුලි, නුවිනි, සුරිනි, නමදි, කියොමි, මිනොරි, සඳසි යන දැරියන් විසින්. この舞踊は神々に祈りを捧げイベントの成功を願う神聖な儀式です。それではどうぞお楽しみください。
අපගේ මීළඟ අංගය වන්නේ වයස අවුරුදු 5න් පහළ දැරියන් විසින් නර්තනයෙන් විචිත්‍රවත් කරන අංගය. 続いてダンマスクールの最年少の友達によるダンスパフォーマンスです。踊りはスリランカの美しい歌ケカティマルに合わせたダンスです。
続いての発表はスリランカのとても有名な歌手によるアンバーワルネです。Sang
කියුෂු ලංකා දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන කමිෂිබයි පින්තූරු කතාව මෙතැන් සිට කමිෂිබයි ඉදිරිපත් කිරීම සඳහා මා ආරාධනා කර සිටිනවා කියුෂු ලංකා දහම් පාසලේ මෙතුලි සුරිනි නුමිනි නමදි කියොමි මිනොරු 日本の伝統的な紙芝居風にアレンジした発表です。この物語は道徳を伝えるためのスリランカの仏教による昔話の一つです。二人の商売に例え九州ランカーマハビハーラダンマスクール6歳から10歳までのクラス昔々あるところに2人のアクセサリーの商人がいました。1人はずる賢い商人でもう1人は正直で優しい商人でした。ある日2人はいつものように別の村に商売に行きました。ずるい商人は友達よりたくさんお金を稼ぎたいと思いました。そして人がたくさんいる方に行きたくなりました。そこで正直な商人に言いました。2人が同じ方向に行くとお客さんが減ってしまうよ。だから別々に行こう。僕はこっちに行くから君はそっちに行ってね。正直な商人は答えました。わかりました。そうしましょう。そこで正直な商人は人が少ない方に歩き出しました。アクセサリーいいものが安いよ。ずるい商人は大きな声で叫びながら村に入りました。その村には昔お金持ちだったけれどお父さんとお母さんが亡くなりおばあさんと2人で暮らしている娘がいました。娘は商人の声を聞くとおばあさんにお願いしました。おばあちゃんアクセサリーを買って。おばあちゃんは困った顔で言いました。そんなお金がないよ。すると娘はしくしく泣き始めました。ねえおばあちゃん一つだけでいいから買ってよ。おばあちゃんはしばらく考えて言いました。そういえばお父さんが大事にしていた古いお皿があるね。うちのあるものとは思わないけどそれをあげるからアクセサリーを一つもらえないか聞いてみようか。商人さんちょっと来て。娘はずるい商人を庭に呼びました。おばあさんは言いました。ごめんね、私たちは貧しくて毎日食べるのも大変なの。でもこの子がどうしてもアクセサリーを欲しがるから願いを聞いてくれない？そう言っておばあさんは古いお皿を差し出しました。このお皿をあげるのでアクセサリーを一つもらえませんか？ずるい商人は笑っていました。お皿とアクセサリーを交換？そんなバカな商売はしないよ。でも商人はお皿をじっと見つめよく見始めました。お皿をよく見た商人はびっくりしました。これは金のお皿だ。長い間使われていなかったので金のお皿は黒く汚れていました。ずるい商人は思いました。今交換すると損をする。後でこっそり戻って安くもらおう。そう思った商人はわざとお皿を地面に投げました。なんだこのボロボロのお皿は。こんなもの値打ちもないぞ。そう叫びながらずるい商人は家を出て行きました。アクセサリーいいものがたくさんあるよ。今度は違う商人がやってきました。娘はおばあさんに言いました。おばあちゃん、今度の商人に頼んでみよう。おばあさんはため息をつきました。しょうがないね。じゃあ読んでみましょうか。娘は商人を庭に呼びました。おばあさんは古いお皿を見せて言いました。
このお皿をあげるのでアクセサリーを一つもらえませんか？証人はびっくりしました。このお皿は金でできています。素晴らしい宝物です。証人は真面目な顔で言いました。このお皿の代わりに私のアクセサリー全部とお金を渡します。証人はお皿を持ってアクセサリー全部とお金を渡して帰りました。後でずるい商人が戻ってきました。お皿をちょうだい、アクセサリー一つあげるから。でもおばあさんは言いました。さっき正直な商人が来てお皿と交換にたくさんのアクセサリーをくれたんだよ。ずるい商人は大慌てで川の方に走っていきました。ずるい商人の叫び声が正直な商人に少しだけ聞こえました。でも川の向こうまで行っていたのでまた引き返すのは危ないとまた引き返すことができません。またずるい商人が大変怒っている様子だったので引き返すのは危ないと正直な商人が思いました。それで渡し船の運転手に船を引き返さないように言いました。怒りを我慢できなかったずるい商人は川の向こう側の石で胸を外して死んでしまいました。おしまい。紙芝居はどうでしたか？楽しみましたか？聞いてくれてありがとうございました。紙芝居面白かった。ලෝවැඩ සංග්‍රහයේ කවි පන්ති කීපයක් ගායනා කිරීම සඳහා මේ ඇරයුම් ලබන්නේ කියුෂු ලංකා දහම් පාසලේ දින්සර සඳසි මිනොරි සෙතුමි නුයිනි කියොමි නමති යන දරුදැරියන්ටයි. プログラム9番に移らせていただきます。上級クラスの皆さんによるスリランカの伝統的な詩集ローエンド・サングラーベの朗読です。Satu sing nam ding muni
වැටි පෙමිනා සියල් සසර දුක් දුරු කරනොයකි අසල් කරන මොක් සිරි සැපලිසකි සියල් සතුනි පින් කරවයි මුනිකි නොකරයි පින් කම කරනොයකි සිතුවන් පිය කරවල ආදරයේ වැටුනොත් එක්සිය සතිසක් නිරේ බරවත් දුක් විඳින කාරදරේ මනකුත් කිනකට නැත අවසරේ තිරිසානු ජාතියේ උපනස් පවේ කොට අවසන් නොවවිය පවතිී පිට පිට මන්ද සංසුන් කාමකුත් නැත හැම විට සරසන්නේ කෙල සදසිත පිනකට උපනස් ප්‍රේත වේ පව් කොට නොපනා
ラム11番に移らさせていただきます。九州蘭華ダンマスクールの年中組のパフォーマンスです。皆さん、うさぎと亀の競争の話ご存知ですよね。これからその話を歌と演技で表現いたします。パフォーマンスをするのは九州蘭華ダンマスクールの年少者のグループです。うさぎと亀以外にもいろいろな動物がいるので、そこにもご注目ください。අපි දුවන තරගයක් යමුද? අපි දුවන බලමුකෝ.
ඔච්චර කියලා දුවලා බලන්න. දැන් වේදිකාගත වන්නේ කදාවලු නාට්‍යයයි. රංගනයෙන් දායක වන්නේ දින්සර, අනුදී, සඳසි, මිනොරි, නුයිනි, කියොමි, නමදි, මිනරෝ. සියලු දෙනාම නරඹන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
සේරි නම් වෙලෙන්දා තමා ගැනම හිතනා හත්ත කෛරාටික නසුදුකම ඉතුරා යන දුෂ්ට අයකි මේ වෙලෙන් දෙදෙනා නීලවාහිනී නදියෙන් එතරව අන්දපුර නගරේ වෙළඳාමට ගියා වෙළඳාමට පෙර දෙදෙනා කතා බස් කොට නගරේ වීදි බෙදාගෙන වෙළඳාමේ ඇරපුවා වලලු ලාභ වලලු කතා වලලු කච්චුප්ටේව් අපි දෙන්නම එකම පාර ගියාම අපිට පාඩුයිනේ. එහෙනම් අපි වෙන වෙනම පාරට යමු. මම මේ පාරේ ඔයා මේ පාරේ. හා ඒක හොඳයි අපි එහෙම කරමු වලලු කතා වලලු සේරි වෙලෙන්දා කපති නිසා කලන සිතු ගෙවල් වැඩියෙන් තිබුණු වීදියක් තමන්ට තෝරාගත්තා තමන්ට නියමිත වීදිය පළමුවෙන්ම වෙලෙන්දාමේ යන්නට පුළුවන් වුණ ඒ අදුලේ වෙලෙන්දාටයි කපති සේරි වෙලෙන්දා පරණ සිතු ගෙවල් වැඩි වීදිය මුලින් තමාගේ කරගෙන වෙලෙන්දාමට ගියා
අපි ගන්නවා. අපි වලලු ගන්නවා. වලලු වලලු අපිට ඕනේ වලලු. වලලු ගන්නවද? ඔව්. ලාභ හොඳ වලලුක්ක. අත්තමි මට මේ වලලු ටික ඕනේ. අනේ පුතේ අපි හරීම දුප්පත්. අපිට වලලු ගන්න සල්ලි නැහැ. සල්ලි නැහැ? එහෙනම් වලලු දෙන්න බෑ. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න නැතුව. අපි ගාව පරණ තැටියක් තියෙනවා. ඒ තැටිය මේ කෙලීගේ මුත්ත බත් කෑපු තැටිය. කෙටියට වලලු දෙන්න බෑ. යනෝ යනෝ. පොඩ්ඩක් ඉන්නකෝ. ආයෙනම් පෙන්නන්නකෝ මේ කෙටිය. මෙන්න මේ තැටිය. මේකේ වටිනාකම බලලා වලල්ලත් එකක් තියන් පුතේ. මේ මොකද එතරම් තෙටියක් නෙමෙයි. මේකේ වටිනාකම නම් කියන්නවත් බැරි තරමක් තියෙනවා. මේ මොකද්ද මේ? මේක සම දොයිටකට වටින්නේ නැහැ. මගේ වෙලාවත් එක්ක ඉවරයි. මම යන්නේ යනවා. වලලු වලලු ලාභ වලලු වලලු කපටි වෙලෙන්දා යන්න ගියා මේ අතරතුර අර හොඳ වෙලෙන්දා වලලු වෙලෙන්දා මේ පැමිණිය හැබැයි අපි මේ පාරත් කතා කරලා බලමුද? හරි එහෙනම් කරලා බලමුකෝ. එහෙනම් මං යනවා. හරි. අම්මේ. ඇයි මට අර කඩාවලලු වලින් දෙක් යනවා. මට වලලු ජෝඩුවක් අරන් දෙන්නකෝ නේ අම්මා. හරි හරි එහෙනම් කතා කරලා බලන්නකෝ. වලලු වලින් දේ. අපි වලලු ගන්නවා. වලලු වලින් දේ. අම්මේ මට මේ වලල් ජෝඩු අරන් දෙන්නකෝ. කීයද? කාස් දෙකයි. එහෙනම් දෙන්න හතුකින් ඉන්න. හරි. මම යනවා. හරි. වලලු කඩා දෙන්න. හා එන්න. යසස්වී. ආතම්මේ. බෙදේ දුවේ මොකද? අනේ තවත් කඩාවලලු වෙලෙන් දෙකිනවා. ඒ වෙලෙන් දනන් හොඳටම කරුණාවන්ත පාටයි.
අපි අර තැටිය ඒ තැටිය වටිනාකම ආයිපාරක් බලන්න දෙමුකෝ. අයියෝ. හොඳයි කතා කරන්නකෝ බලන්න එහෙනම්. මාමේ කදාලුණු මාමේ. මාමේ කදාලුණු මාමේ. අපිට ඕනේ කදාලුණු. මෙහෙ. dua asal ada yang sore kan kok. Oh, hondaiද? ඔව් මට මේ ටික ඕනේ. අනේ පුතේ අපිත් හරිම දුප්පත්. අපිට වලලු ගන්න සල්ලි නෑ පුතේ. කමන්නේ දෙකක් කාරි එකක් ගන්නකො. නෑ සල්ලි නැතුව නැහැ. අපි ගාව තියෙනවා පරණ තැටියක්. ඒ තැටියේ වටිනාකම බලලා ඔන්න ඔය වලල්ල දෙකක් දියම් පුතේ. හා ඒක අපි බලලා වරමු. මෙන්න මේක. අපෝ ආච්චි මේක රත්තරන්නේ. මේක ගොඩක් වටිනා. හැබැයි ඉස්සෙල්ලා වෙලෙන්දෙක් ආවා. ඒ වෙලෙන්ද ඕක චුට්ටක්වත් වටින්නේ නැහැ කියලා විසි කරලා ගියා. මේ කෙලියට බැනලා. මතරම් මේක දෙන්න කාසි නෑ. මගේ ළඟ කාසි 500ක් තියෙනවා. මේ වලල්ල ඔක්කොමයි මේ කාසි ටික ඔක්කොම ගන්නකො. ස්තුතියි පුතේ. ඒ මට තොටියට දෙන්න කාසි 7ක් දෙන්න පුළුවන්ද? ගනින් පුතේ ගනින්. මේ තැටිය රත්තරන් උනේ උඹේ පිනට පුතේ. එහෙනම් මම යන්නම්. පරිස්සමෙන් යන්න. දෙන්නම් හතුටින් ඉන්න. තුති මාමේ. කෝ ඉස්සලම් මෙතන ඉන්න කෙල්ලි ආච්චි කොතනද ඉන්නේ? වලලු. මොකද? ඉස්සලම් තෙටිය ගන්න. තැටිය ඉක්මනින්. තැටිය ඉස්සල්ලා හොඳ වෙලෙන්දෙක් ඇවිල්ලා අරන් ගියා. මේ කෙලීට වලලු සේරමයි එයා ගාව තිබ්බ කාසි ඔක්කොම දීලා ගියා. ඒ මොකද්ද ඒ? කොහෙටද ගියේ? කොහෙටද? ඒ වෙලෙන් කොහෙටද ගියේ? එයා දැන් ඔළුවටත් නැගලා තොටියත් එක්ක යනවා ඇති. උඹ ගිහින් ඒ වෙලෙන්දගෙන් වෙලදාම ඉගෙන ගනි. කච්චප්ටයෝ! කොහොමද? අද කාසි අතන්න දෙන්නම්. අපි යමුකෝ. කාසිය තස් එහෙම පෙන්. එහෙනම් අපි යා. කච්චප්ටයෝ! ඔය රත්තරන් තෙටිය මට දෙන්නකෝ. තොටිය හරවන්නකෝ. මට දීපන් ඔය රන් තෙටිය. හරවන්නද? එපා. එයා දැන් ගොඩක් තරහින් ඉන්නේ. දැන් මම අර පැත්තට ගියාම එයා මාව විනාශ කරයි. ඒ නිසා අපි මෙහෙම යමුකෝ. එහෙනම් අපි යා. තොටියෝ! කච්චප්ටයෝ! මට ඔය රන් තෙටිය දෙන්නකෝ. කච්චප්ටයෝ! මං උබව හැම ආත්මිකම උබව වෛර කරනවා. හොඳ වෙලෙන්දා ගැන තදා තරහෙන් සේදී වෙලෙන්දා
ගන් ඉවුරේ මැරි වැටුන මේ අයුරෙන් අප මහබෝසතාණෝ වෙත දෙව්දත්ගේ වෛර ඇරහුණා ඒ එක කල්පෙට සේරී වෙලෙන්දා බුදුන් දවසේ දෙව්දත්තයි කච්චපුත හොඳ වෙලෙන්දා අප මහබෝසතාණෝයි මේ කතාවෙන් කියන්නේ නපුරුකම ආත්මාර්ථකාමීකම් නිසා අපිට විනාශය ලැන් වෙන බවයි. මේ පුංචි දරුවන්ට ආරාධනා කරනවා පුතේ නැගිටලා එන්න පෙළියට නත්සුමි නෙතුලියා නත්සුමි විනිදි විමංශා විනිදි විනෝලි හාන්සිබාල ගුරුතුමිය මනෝෂා ගමගේ සොලිය පැමිණ සිටිනවා ත්‍යාග ප්‍රදානය සඳහා. नेतुमी संतु प्रभा अयुमी दिव्यांजलि ඊළඟට අප දහම් පාසලේ වයස් කාණ්ඩ අවුරුදු 6 10 වයස් කාණ්ඩ දරුවන් සඳහා ත්‍යාග සහ සාතික පත්‍ර ප්‍රදානයයි. ඒ සඳහා ස්වාමීන් වහන්සේ
පන්තිමාල ගුරුතුමිය දිනෝෂා නම්බුක්පිටිය මහත්මියට ආරාධනා කර සිටිනවා. පළමුවෙන්ම දිනුළු දේවංශා විජය ගුණවර්ධන. සූදානම් වෙන්න මෙතුලි පුතේ මෙතුලි සූදානම් වෙන්න. මිනි සූදානම් වෙන්න. මෙතුලි සඳදේව විදසා Luini Netulsa Bandara. Surini Tanprabha Premchandra. Namadi. Namadi Mendani. Sehansa Kiyomi Dasanayaka. Minaru Kesarana Anayaka. ඊළඟට ත්‍යාගහත අධිපත්‍ය ලබා ගන්නේ වයස අවුරුදු 11 ඉහළ පන්තියේ දරුවන්. ඒ සඳහා පන්ති බාර ප්‍රතිමාන අමිල කාර්යසභාව සහෝදරයට ආරාධනා කර සිටිනවා. මුලින්ම ත්‍යාගහත අධිපත්‍ය පිදුම් ලබන්නේ එහන්සා මිනරි දසනායක. සඳසි සදදේවනි විජය ගුණවර්ධන. අනුදි දුලක් නාමානගේ. දිනසර සෙනවිත මානගේ. දිනසර Setumi Devanisa Lisa.
බොහොම ස්තුතියි පන්තිමාරු මුතුමා මිල විරක්ෂා සහයෝගය දැක්වීම මේ සොයිදයට තිබෙන්නේ ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කිව්ෂුලංකා මහා විහාරයේ විහාරාධිකාරී ගුණගම මෙහෙරේ පදුවිසිය ස්වාමීන් වහන්සේ. කිව්ෂුලංකා මහා විහාරස්ත කිව්ෂුලංකා දහම් පාසලේ 2025 වර්ෂයේ වාර්ෂික විවිධ ප්‍රසංගය වෙනුවෙන් අපේ ආදරණීය දූපුතුන්ගේ කුසලතා දස්කම් නැරඹීම වෙනුවෙන් පැමිණ සිටින සම්භාවනීය ආරාධිත පින්වතුනි විහාරස්ථානය නිසා දහම් පාසල නිසා ස්වාමීන් වහන්සේලා නිසා මොනතරම් දුස්තර වුණත් එදා මෙදා තුර මේ සියලු දේවල් පවත්වාගෙන එන්න අපි දකිනව විශාල දියුණුවක් ඒ ඔස්සේ හැම දිනාගේම ජීවිත තුල ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියලා. මේ දරුවන්ගේ ජීවිත තුලින් අපි දකින දේවල් මේ හැමදේම මෙලෙස නිර්මාණය වුණේ පන්සල නිසා, පින්වන්ත ඔබ නිසා. සභාවකට ගියාට පස්සේ, පිරිසක් මැදට ගියාට පස්සේ, පිරිසක් එක්ක එකතු වුණාට පස්සේ වියතුන් සභා මැද එතන ඉන්න පිරිස උගත් අය නම්, බුද්ධිමත් අය නම්, එතන ඉන්න අය ගුණධර්ම වලින් පෝෂිත අය නම් ඔබේ දරුවා කොහොමද එතෙන්ට අනුගත වෙන්නේ? සමාජානුයෝජනය වෙන්නේ? ඔබ දරුවගේ ජීවිතේ දැනුමෙන් සහ ගුණයෙන් පෝෂණය කළ තිබුණොත් දරුවට පුළුවන් ඕන සභාවක් මැද හංසෙක් වගේ විරාජිතව බැබලෙන්න. අපේ දරුවන්ට පුරණි ටීචර් දෙන්න කියලා. මොකද පන්තියේ මම නැති දවස්වලට මගේ පන්තිය උගන්වන්නේ පුරණි අපි හැමෝටම උදව් කරන්නේ හිරෙන් පිටිපස අපිට උදව් කරන සෙන්සේ හින්දා බබාලා බලන්න. දුවලා පුතාලා අම්මලා තාත්තලා හැමෝම අපි ටක් ගාලා ඉවර කරමු. ගොඩක් කල් ගන්න වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ කාරණා කීපයක් මතක් කරේ නැත්නම් මේ අවසාන වෙලාවේ හොඳ නැහැ කියලා හිතෙනවා. මම විශේෂයෙන්ම මම හිතන්නේ අපි පොඩ්ඩක් ඉතිහාසය කතා කරොත් අපි අවුරුද්දකට කලින් ගිය අවුරුද්දේ ජනවාරි මාසේ 6 වෙනිදා 7 වෙනිදා දවසේ මේ පළවෙනි ඉවෙන්ට් අංගය අපි පැවැත්වුණා. ඉතින් අපි ඒකදී අඳුනාගත්ත අඩුපාඩු සහ ඒ කාරණාත් අඳුනගෙන මේ අවුරුද්දේ මේ ප්‍රසංගය කොහොමද සංවිධානය කරන්නේ කියන එක අපි සාකච්ඡා කළා. මම හිතන්නේ අද ඊටාම මම හිතන්නේ අපිට අනුව ඊටාම සාර්ථක ප්‍රසංගයක් අපිට පවත්වන්න හැකි වුණා කියලා මම විශ්වාස කරනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඉතින් ඇත්තටම මේ සාර්ථකද නැද්ද කියන එක මම හිතන්නේ රඳාවම තින්නේ මේ ප්‍රසංගය ලස්සනයි. නමුත් මේකෙන් ඒ අරමුණ ඉෂ්ට වුණාද කියන එකත් මම හිතන්නේ අපි ඒක සාර්ථකද නැද්ද කියනකොට එක බැලිය යුතු සලකා බැලිය යුතු කාරණයක් වඩ පත් වෙනවා මම හිතන්නේ. අපි හිතුවොත් දැන් මේ ප්‍රසංගය ඉවර වුණා. දැන් අපි ගිය අවුරුද්දේ තිබුණේ අපේ දරුවන්ගෙන් ඇහුවොත් ගිය අවුරුද්දේ කරපු අංග එකක් හරි මතකද කියලා කට්ටියට වහන්සේ මතක නැහැ. අපි දැන් මේ අවුරුද්දේ කරපු ප්‍රසංගයේ අංග ටිකක් තව මාස 3ක් 4ක් ගිහිල්ලා ඇහුවොත් මතකද කියලා මම හිතන්නේ මතක නැහැ.
ඉතින් ඇත්තටම බැලුවොත් එහෙනම් අපි දැන් මේ කාලය වැය කරලා මිඩංගු කරලා මේ කරපු දේ වැඩක් තියනවද කියලා සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. මොකද දැන් මේක උගන්නපු කරපු කිසි දෙයක් මතක නැති නිසා. නමුත් මම හිතන්නේ අපි මේකේ අනාගතයේ දරුවන්ට ලැබෙන ආයෝජන මොනවගේ ආයෝජනයක්ද කියන එක. විශේෂයෙන් මම හිතන්නේ අපේ දරුවෝ කියලා කියන්නේ අපේ තමන්ගේ දෙමව්පියන්ගේ කැඩපතක් තමයි බොහෝ වෙලාවට තමන්ගේ දරුවා. එතකොට ඒ තමන්ගේ දෙමව්පියාට අමතරව ඒ තමන්ගේ අපි විශේෂයෙන් වැඩිහිටියෝ හැටියට අපි අපේ ජීවිතේ සකසාගෙන තියෙන්නේ අපි ලබාගත් අධ්‍යාපනය, අපි ලබාගත් අත්දැකීම් වලින්. ඉතින් ඒ වගේම තමයි අපේ දරුවෝ දැන් අපේ කැඩපතක් නම් අපිට වඩා ඒ ළමයි වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතුවොත් ඒ ළමයින්ට ලබා ගන්න පුළුවන් අත්දැකීම් වලින් තමයි ඒ දරුවා ඒ ළමයා ඒ තමන්ගේ ජීවිතය සකසා ගන්න. ඉතින් මම හිතන්නේ මේ ලැබිච්ච අවස්ථාව ඔවුන්ගේ අනාගත ජීවිතේ අපි හිතුවොත් ඔවුන් වැඩිහිටියෝ බවට පත් වෙන දවසක ඔවුන්ට කොයි ආකාරයකට තමන්ගේ ජීවිතය සකසා ගන්න පුළුවන් කියන එකට උදව්වක් වෙයි කියලා අපිට හිතන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි මේ උදා කරලා දෙන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අපි හිතුවොත් එහෙම අපි හැදෙන්නේ ජපන් සංස්කෘතිය ඒ දැනුම තිබෙන පරිසරයක් ඇතුලේ අපේ දරුවෝ හැදෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් අපිට ලංකාවේ දේවල් මග ඇරෙනවා. ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන් ඇයි මේ ජපන් සමාජය හොඳයි නේද? ඇයි අපි මේ ලංකාවේ දේවල් නැවතත් මේ ළමයින්ට දෙන්න උත්සාහ කරන්නේ කියලා. නමුත් ලංකාවේ හැදෙන ළමයෙකුට ජපන් සංස්කෘතිය අත්දැකීමක් නැහැ. නමුත් මම හිතන්නේ අපිට මේක අවශ්‍ය වෙන්නේ ඒ එක එක සංස්කෘතියන් ඇතුලේ තියෙන යහපත් දේවල් උකහා ගන්නවා. අවස්ථාව ලැබෙනවා මේ දෙකම අත්දැකීමක් විදිහට අපේ දරුවන්ට ලැබෙන ඒ අවස්ථාව. අපි අනිත් පැත්ත කතා කළොත් මේ ජපන් සංස්කෘතිය ඇතුලේ එකතු වෙලා අපි දැන් මේ කලා වගේ වැඩසටහන මේ ආකාරයේ සාර්ථකව කරගන්න තියෙන අවස්ථාව මම හිතන්නේ ලැබෙන්නේ නැහැ. නමුත් ඒක මම හිතන්නේ අපේ දරුවන්ට අපේ සංස්කෘතියෙන් අපි කොහොමද එකතු වෙලා මේ වගේ ලස්සන වැඩක් එකට කරන්නේ කියන එක ඒ දරුවන්ට ලැබෙන එක අවබෝධයක් ආభాෂයක්. ඉතින් මෙන්න මේ වගේ එක එක් සංස්කෘතියන් ඇතුලේ තියෙන ඒ යහපත් දේවල් උකහාගෙන ඒ තමන්ගේ දරුවන්ගේ අනාගතය ඒ යම්කිසි දිනයක එවුන් වැඩිහිටියන් බවට පත් වෙලා ඔවුන්ගේ දරුවන් මඟ පෙන්වන තැනකට එනකොට මේ ලබාගත් දේවල් වල වටිනාකම මම හිතන්නේ උන්ට දැනේ. අද වෙද්දි සමාජයට නොදැනුණා. සමාජයට දෙමව්පියන්ට අපිටත් හොඳ අවබෝධයක් නොතිබුණා. අද සමාජයට අපි මේක දැකලා සතුටු වුණාට මම හිතන්නේ ඔවුන්ගේ ජීවිතයට මේකෙන් ලැබෙන දේ අපි ඒ බලාපොරොත්තු වෙච්ච අද මේ දැකපු දෙයට වඩා ඉතාමත් වැඩි කියලා මම හිතනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඒ වගේ අපි ඉදිරියටත් මේ වගේම අපේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් අවස්ථාවන් ලබා දෙමු. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාව ලබා දෙන අවස්ථාවේදී අපේ දරුවෝ ඒ වගේම දරුවන්ගේ දෙමව්පියෝ මේ ඉවෙන්ට් එක සාර්ථක කරගන්න මහඟු කැපවීමක් කර අපිට ඉතාමත් හොඳින් සහයෝගය අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ කරපු කැපවීමට ඉතාම බොහොමින් ස්තුතියි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මේ දරුවන් වෙනුවෙන්. ඒ ඔබ ලබා දුන්නේ ඔබගේ දරුවන්ට සහයෝගය ලබා දුන්නේ. ඉතින් ඒ දරුවන් වෙනුවෙන් ලබා දුන්න සහයෝගයට දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ආචාර්ය මණ්ඩලය මම හිතන්නේ ආචාර්ය මණ්ඩලය කරන කැපවීම අපිට මට වචනෙන් විස්තර කරන්න බෑ. මොකද ඉතාම කාර්යබහුල ආචාර්ය මණ්ඩලයක් මේ අපේ දහම් පාසලේ මේ වෙන විට මට ලැබිලා තියෙන්නේ. ඉතින් ඔවුන් සමහර වෙලාවට රෑ 9:00ට තමයි අපි මීටින් එකක් දාලා කතා කරගන්නේ අපි කොහොමද මේ අවුරුද්දේ මේ වැඩසටහන කරන්නේ. එහෙම නැත්නම් අපි දැන් හෙට රිහර්සල් එකක් කරනවා නම් ඒ රිහර්සල් එක මොන විදිහට සංවිධානය කරගන්නේ කාලය හරියට පාලනය කරගෙන කියලා. ඉතින් ඒ වගේ කැපවීමක් කරන ආචාර්ය මණ්ඩලය මම හිතන්නේ ඔවුන්ට ස්තුති නොකළොත් මම හිතන්නේ මේ වෙලාවේ ඒක සාධාරණ නැහැ. ඒ නිසා ආචාර්ය මණ්ඩලයට මම දෙවෙනි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මම හිතන්නේ අපි අනිවාර්යෙන් මතක් කළ යුතු පුද්ගලයා සහ ඒ තියෙන පරිසරය අපගේ ස්වාමින් වහන්සේලා. මම අපගේ ස්වාමින් වහන්සේලා නොහිටින්නට අපට මේ පන්සල මම අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා. අපේ යසසී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව අපේ පදුසිරි ස්වාමීන් වහන්සේ පන්සලේ නොහිටින්නට අපිට මේ ආభాෂය ලැබෙන්න අවකාශයක් අපිට උදා කරගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් වල අපි අද වෙනකොට මේ වෙද්දි ගෙදර මොකක් හරි වෙන වැඩක් කර ඉන්නේ. නමුත් මේ සම්පූර්ණ අවස්ථාව දහම් පාසල කියන අවස්ථාව අපිට අවස්ථාවක් විදිහට උදා වුණේ අපගේ ස්වාමීන් වහන්සේලා නිසා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේලාට මගේ
ගෞරවනීය පාද නමස්කාර පූර්ණ ස්තුතිය මේ අවස්ථාවට කතා කරනවා. මම හිතන්නේ මේ කතාව මම තව වැඩිදුරටත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් නැවත වතාවක් සහභාගී වූ සැමට ස්තුතියි. අපේ දරුවන්ට ස්තුතියි. අපේ ආචාර්යවරුන්ට ස්තුතියි. මම හිතන්නේ ආයෙ ලබන අවුරුද්දේ අපගේ තුන්වන වාර්ෂික ප්‍රසංගයෙන් හමුවීම බලාපොරොත්තුවක් ඇතුළත එහෙනම් මගේ වචන සෞදන හමාරයි. 思います。すいません、お時間いただいて、我々としては今日のイベントは成功だと思ってはいるんですけれども、本当にこれは成功かどうかは今すぐ測れるものではないと思ってますが、今こういう活動をしているここにいる我々大人はここにこういうふうにいられるのは子どもの頃やってきたいろんな活動や学んできたいろんなことの結果だと思ってます。なので今の子どもたちがやってるこの活動もすぐは結果として見られないかもしれませんが、大人になってからいつかこの子たちの、将来には活かせる役立つ何かがあると思ってやってる活動ではありますので、今すぐは成功かどうかわからない部分もあると思いますが、そういうことを信じてやってきて、おります。感謝の言葉に変えさせていただきたいと思っておりますので、今日はお時間を雨の中みんな忙しい中ここに来てくださっている皆様、日本人の方々皆様方には心から感謝いたします。ශ්‍රී ලංකා මහා විහාරයේ කිව්ෂු ලංකා දහම් පාසලේ දෙවන වරට පවත්වන ලද ප්‍රසංගයේ අවසානයයි මේ